මාධ්‍ය තාක්ෂණය කොහොමද sannivedanayට බලපාන්නේ? ඔබේ අනාගතයට ඔබේ ප්‍රයෝජනයට කොහොමද බලපාන්නේ කියන එකයි කතා කරන්නේ. මාධ්‍ය තාක්ෂණයත් එක්ක නිදහස බද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාංකකරණය, ඩිජිටල්කරණය, එහෙම නැත්නම් පුරවැසි මාධ්‍යවේදයක් මාධ්‍යකරණයත් එක්ක ඔබට පුළුවන් ලෝකේ ඕනම තැනක එක්ක සම්බන්ධ වෙලා ඔබට අවශ්‍ය විදිහට තොරතුරු සම්පාදනය කරගන්න. දෙවෙනි කාරණය තමයි මාධ්‍ය තාක්ෂණයත් එක්ක කලාත්මක දේ හුවමාරු කරගන්න පුළුවන්. ඔබේ කවි, කතා, ගීත, ඔබේ cover songs ඕන විදිහට සමාජගත කරන්න පුළුවන්. ඒක ඔබට ආර්ථිකමය වශයෙන් ප්‍රතිලාභ දෙනවා. අනිත් එක තමයි මාධ්‍ය තාක්ෂණයත් එක්ක සමාජ අන්තර්ක්‍රියාකාරීත්වය වර්ධනය වෙලා තියෙන ලෝකයේ අනිත් පැත්ත එක්ක ඔබට ගනුදෙනු කරන්න පුළුවන්. ලෝකේ එහා කොනේ ඉඳලා මෙහා කොනට. ඒ වගේම තමයි මාධ්‍ය තාක්ෂණයත් එක්ක ඔබේ අදහස් ලෝකයට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ සිද්ධ වෙන විවිධ විපරිණාමයන් තියෙනවා, ගතිකත්වයන් තියෙනවා. හිතුවොත් අලුත් ට්‍රෙන්ඩ්ස් තියෙනවා. සමාජ ආර්ථික දේශපාලනීයව දැනගන්න, ඒවට අනුගත වෙන්න, ඒවට ක්‍රියාකාරී වෙන්න, ඒවට ප්‍රතිචාර දක්වන්න ඔබට මාධ්‍ය තාක්ෂණය කරලා හැකියාව ලැබිලා තියෙනවා.